හාපෝ මේ බස් එක එන්න හෙන්න වෙලා යනවා. මේ කඩේ මාමයි වෙලාව අහලා බලමු. මාමේ දැන් වෙලාව කීයද? ආ තාම 3:00මාරයි මයියනවා යන්න. යකෝ තව පැය දෙකක් තුනක් තියෙනවා. ආයෙටද කොහෙද බස් එක එන්නේ? හරියට පාර මාරු වුණා. අපි යන් එහෙනම් අර පැත්තේ හොටෙල් එකක් තිබ්බ හොටෙල් එකේ මොන හරි කාලෙන්න යන්න. පඩි දවසේවත් ගෙදර යන්න වෙන්නේ නැහනේ හරියට. ඉක්මනට යන් ඉක්මනට. ආ අඩේ අර අටි පොඩ්ඩක් ඉන්න පරණ බස් එකක් නේ. අප්පා මේක දිරලා කියන්නේ දිරිල්ලක් අම්මට හොඩු. මේ පැලිලත් එක්ක ආපෝ වීදුරු බින්දිලා ඊට පස්සේ මේ ආපෝ පිටිපස්සේ වීදුරු ගන්න දෙයක් නැහැ. අර අරගල කාලේ මං හිතන්නේ දාප එකක් වැවකටවත්. අප්පා මේක නම් ගන්නම දෙයක් නෑ. මේ වීදුරු යකෝ වීදුරුවේ වෙඩි තියල්. කමන්නේ අපි බස් එකට නගින්නවත් බලමු. හරි හරි බස් එකට නැග්ගේ හැකි අවුලක් නැහැ ඉතින්. ස්ටාර්ට් වෙයිද කියන්නේ? ආපෝ මේක නම් ස්ටාර්ට් වෙන්නේ නැහැ. ස්ටාර්ට් වෙන්නේ නැද්ද? අපි පොඩ්ඩක් try එකක් දීලා බලමු. මොකද ඉතින් මේක හදාගත්ත කියන්නේ ඉතින් අපිට අවුලක් නැහැ ෂේප් එකක් කර හැකි. ස්ටාර්ට් වෙයිද කියන්නේ? ස්ටාර්ට් නම් වෙනවා ආයෙ හැබැයි නතර වෙනවා ඉක්මනට. මොකද කරන්නේ? මේක ස්ටාර්ට් වෙන්නේ නැද්ද? ස්ටාර්ට් වෙන්න කොප්පා. දුක්ඛානවත් අවුලක් නැහැ. සුපිරියට කරකිනවා ආයෙ. අවුලක් නැහැ. එන්ජිම තමයි අවුල මං හිතන්නේ. ආයෙ බස් එකේ බොඩිය එළියෙන් නම් හෙනටම සවුත් වේ ඇතුළේ නම් අවුලක් නැහැ. හරි මේ ගායිස්. බස් එක ස්ටාර්ට් වුණා හරිද? බස් එක ස්ටාර්ට් වුණා. අප්පා මේ කොහොමද ආයේ මේක හදන්නේ මට හිතා ගන්න බෑ. මේක ගිහිලා තියෙන දොර ඇරලා. ඇතුළේ නම් අවුලක් නැහැ. ඇතුළේ හොඳට තියෙනවා. එළියේ තමයි කේස් එක වෙලා තියෙන්නේ මං හිතන්නේ. එළියෙන් මං හිතන්නේ පොළු වලින් එහෙම ගහලා. කමන්නේ අපි මේක ඉක්මනට දාගමු පාරට. අපෝ හෙල්ලෙනවා වැඩිනේ මේක. කෑල්ලක්වත් ගැලවෙයිද නැහැ මේකේ. යන ගමන් ඉද්දි. හරි අපි ඉක්මනට යන් ඉක්මනට. දෙපැත්තේ කවුරුත් නැහැ. ඕ ටිපර් කාරයෙක් නේ. ටිපර් කාරෙක් නේ මේ බවුසර් කාරයෙක්. ලොරි කාරේ ඔහොමයි. අප්පා ඕ ස්කූටර් නංගි කෙනෙක් ඉන්නවනේ ඉස්සරහා. ඌ ස්කූටර් නංගිලා තමයි පේන්නම් බැරිද? ස්කූටර් නංගි මොකද්ද අප්පා පාගලයන් ඉක්මනට. පාගලයන් ඉක්මනට කෝ. හැප්පෙයිද දන්නේ නෑ හැප්පෙන්නේ. මං දන්නේ මේ කඩයක් තියෙනවා හරිද? කඩයක් නෙමෙයි ඒක ලොකු මේ බස් හදන මේකක්. ඔයාලා මං ගිහිල්ලා පෙන්නන්නකෝ ඒක නිකන් බස් හදන ගෑරේජ් එකක් ලොකු. අපි ඉක්මනට ගිහලා බලමු. මේක මේ අයියෝ නැවතුණානේ. ස්ටාර්ට් වෙන්නේ නැද්ද කියන්නේ? හරි ස්ටාර්ට් වුණා. අර ඔයාලට පේනද ඉතින් මෙතන තියෙනවා ලොකු බස් හදන මේකක් ගෑරේජ් එකක එක. අපි ඉක්මනට හරවලා ගමු මෙතනින්. ඉක්මනට හරවලා ගන්න බෑ මේක හැරෙන්නේ නැහැ ගොඩ. පේනවනේ මේ හැරෙන්නේ නැහැ සුක්කානවා. ඉක්මනට ඒ වෙලාව නැහැ. ඔය තව පැය දෙකයි තියෙන්නේ. පැය දෙක කියන්නේ ඉතින් ලොකු වෙලාවක් නෙමෙයිනේ. කොහොමද මන් දැන් මේක දාලා ගෙදර ගිහින් තමයි පස්සේ එන්නේ. මොකද දැන් මට මේක හදන්න මේ වෙලාව නැහැ. අපි ඉක්මනට මේක මෙතනින් දාලා ගෙදර ගිහින් යමු. අතේ බස් එක ගානට එතනින් පාක් කරා අපි ගියා. හරි යාළුවනේ ඔන්න ඉතින් අපි ආවා අපේ හොඳටම මලකඩ බස් එක හදන්න. මේක ඉතින් අපේ පේන්ට් එකක් ගහලා තමයි පටන් ගත්තේ. ඉතින් කොහොමත් මේක පේන්ට් එකක් ගහලා ඊට පස්සේ මේකට මේ ලයිට් සෙට් එකට මේවා දාලා එහෙම හොඳට අපි හදමු බස් එක. අද ඉතින් අය ලංකාවේ සුපිරියක්ම වෙන බස් එකක් තමයි හදන්න යන්නේ. ඕකේ ගයිස් ඉතින් අපි මේක හදන හැටි ඉතින් ෂේප් එකට මෙහෙම බලමු.
ඒ වගේම guys මගේ channel එක තාමත් subscribe කරේ නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මොකද මගේ channel එකේ guys වීඩියෝ වලට හොඳට views තියෙනවා මගේ කලින් වීඩියෝ දෙකේම. ඉතින් ඒත් subscribe නෑ guys. ඉතින් අනිවාර්යෙන් ඔයාලා මගේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. ඉතින් මේ වගේ වීඩියෝ ඉස්සරහට බලන්න ඕන නම් අනිවාර්යෙන් comment එකකුත් දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් like එකකුත් දාන්න. ඒ වගේම මට පොඩි උදව්වක් විදිහට මේ වීඩියෝ එක share කරලා දෙන්න. එතකොට මට ඉක්මනට 1k වලට ගිය හැකි. 1k වලට ගියාට පස්සේ guys මගේ පොඩි plan එකක් තියෙනවා. බසිඩ් එකේ skin 10ක් ඔයාලට නිකන් දෙනවා. හරිද? skin එකක් දෙකක් නෙමෙයි skin 10ක්ම ඔයාලට නිකන් දෙනවා. ඉතින් gift එකක් විදිහට තමයි ඉතින් ඒක 1k ගෙවම තමයි guys දෙන්න හිතන් ඉන්නේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් guys. ඉතින් මම මෙතන ලස්සනට මගේ බස් එක හදයි යනවා. එයාදී අපි ඉතින් මෙහෙම ඉනිමක් ගහලා සුපිරියට හදමු බස් එක. අද ලංකාවේ සුපිරියම වෙන බස් එකක් තමයි මම හදන්න යන්නේ. ඉතින් අද දිරපු බස් එකක් සුපිරියටම හදලා තමයි තියෙන්නේ දැන්. අපි ඉතින් දැන්ටමත් ගොඩක් ඉවරයි මං හිතන්නේ. තව පොඩි වැඩ දෙයක් මං දැන් තියෙන්නේ. හරි යාළුවනේ දැන් ඉතින් අපි මේ ටයර් ටික එහෙමත් දාලා තියෙන්නේ හොඳට. හොඳ ටයර් සෙට් එකක් දාලා තියෙන්නේ. ඔක්කොම දාලා තියෙන්නේ. ඔක්කොම වගේ දාලා තියෙන දැන් අපිට ස්පොයිලර් එක දාන්න තියෙනවා. ඔන්න අපි ස්පොයිලර් එක දානවා. අපි ස්පොයිලර් එකට මෙන්න මේ ස්පොයිලර් එක දාමුනේ. මෙන්න මේක. ස්පොයිලර් එකේ පොඩි පේන්ට් පාරක් දාමු. හරි යාළුවේ ඔන්න ඉතින් ස්පොයිලර් එකේ පේන්ට් පාටක් දැම්මා. හරි ඉතින් පේන ඇති බස් එකේ නම සිහින මන්දාකිනි. ඔයාලා මේ බස් එක දන්නවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉතින් ඔන්න අපි බස් එක හදලා ඉවරයි. ඔයාලට පේන ඇති යාළුවනේ මේක පට්ටම ලස්සන බස් එකක්. හරි. කොහොමද ආයේ බස් එක අනිවාර්යෙන් බස් එක හොඳයි කියලා හිතනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න. පේනවනේ ඉතින් ආයේ සුපිරි බස් එකක් පේනවනේ සිග්නල් ලයිට් වැඩ එතකොට හෙඩ් ලයිට් වැඩ ඔක්කොම ලයිට් ටික වැඩ ඒ පේනවනේ ආය ලංකාවේ සුපිරි බස් එකක් මේක කොහොමද නේ සුපිරිනේ ඉතින් අනිවාර්යෙන් මේ මං හදපු බස් එක ගැන හිතන දේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම මේ බස් එකේ නම මත කට්ටිය සහ මේ බස් එකට මොකද උනේ කියලා දන්න කට්ටිය කමෙන්ට් එකක් දාන්න ඉතින් මේ බස් එකට දැන් නම් මම දන්නට මේ බස් එක හදලා නැතුව ඉතින් තාම නම් මේක හදන්නත් බෑ මං හිතන්නේ බස් එක කොහොමද ඉතින් ඔන්න අපි ඒ බස් එක හදන්න බැරවට අපි ඒ බස් එකේ සුපිරියටම හදලා තියෙන්නේ දැන් ඒ බස් එකම වගේ තමයි ඉතින් මේකත් පේනවා ඇති ඉතින් පේනවනේ ඉතින් ලංකාවේ බස් ඇත්ත බස් නැතුණාට කමන්නේ අපිට අපි මේ වගේ සුපිරි බස් එකක් හදනවා ඉතින් ඇත්ත බස් එකක් වෙන්න ඕනේ නැහැ මොකද ඇත්තම බස් එකක් වගේ තමයි තනි කර පේනවා ඇතිනේ ආයේ ක්වොලිටි එක තියෙනවා ඒ සුපිරි බස් එකක් හරි යාළුවෝ තාමත් මගේ වීඩියෝ ලයික් කරලා නැත්නම් අනිවාර්යෙන් ලයික් කරන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක ගැන හිතන දේවල් කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් අලුත් වීඩියෝ හම්බෙමු. හැමෝටම goodbye.